හරි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මාතර ආගමන ගමන කාර්යාලයෙන් one day service එකකින් passport එක දවසෙන් හදාගන්න විදිය. අපි උදේ 4:45ට විතර තමයි මාතරට ගියේ. උදෙන් යන තරමට හොඳයි. මොකද one day service එකෙන් passport 150ක් වගේ තමයි දෙනවා කියන්නේ. මේ තියෙන්නේ ඔෆිස් එක. මේක තියෙන්නේ මාතර රාහුල පාරේ. හොයාගන්න පුළුවන් ලේසියම. අපි උදේ යනකොටත් 4:45ට පොලිමේ 25 දෙනෙක් විතර හිටියා මෙන්න මේ විදිහට ඇවිල්ලා ඊට උදෙන්ම ඇවිල්ලා. එතකොට උදේ 7 වගේ වෙද්දී අපේ ඇප්ලිකේෂන්ස් මෙන්න මේ විදිහට බාර ගන්නවා. අර ඉන්න පොලිමේ පිළිවෙලට අපේ ඇප්ලිකේෂන් ටික ඇතුළට ගන්නවා. ඇතුළට ගත්තට පස්සේ පිළිවෙලකට පොලිමකට එයාලා කතා කරනවා අපිට ඇතුළට ඇප්ලිකේෂන් ගත්ත පිළිවෙලට. මෙන්න මේවා තමයි ඕන කරන ඩොකියුමන්ට්ස්. මාස 6ක් ඇතුළත ගත්ත උපැන්න සහතිකයේ අලුත් පිටපතක් ඕන, NIC එකේ කලර් print out එකක්, ඒ අනුමත කරපු ස්ටුඩියෝ එකකින් ගත්ත ෆොටෝ එක ගත්තට පස්සේ දෙන ඩොකියුමන්ට් එක සහ පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ඔන්ලයින් ෆිල් කරාට පස්සේ එන PDF එකේ print out එකක් ඕන. අපි ඇතුළට ගත්තට පස්සේ මෙන්න මේ විදිහට කවුන්ටර්ස් කීප එකට යන්න තියෙනවා. ඩොකියුමන්ට් චෙක් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ චිට් එකක් අතර දෙනවා. මේක අපි වැඩි ඉවර වෙනකන් ළඟ තියාගන්න ඕන. ඒ වගේම මතක තියාගන්න අපිට මේ වෙලාවේදී මුදල් ගෙවන්නත් සිද්ධ වෙනවා. රුපියල් 20000ක මුදල් one day වලට. ඒ මුදලත් ලෑස්ති කරගෙන තමයි ඇතුළට යන්න ඕන. ඩොකියුමන්ට් සබ්මිට් කරලා ෆින්ගර්ප්‍රින්ට් දුන්නාට පස්සේ අපිට ආයෙ හවස 1න් පස්සේ තමයි එන්න කියන්නේ. අපි ඊට පස්සේ ඉතින් හවස 1 වෙනකම් බීච් එක පැත්තේ ගිහිල්ලා රවුමක් දාලා ලන්ච් එහෙම අරගෙන ආපහු හවස 1 විතර වෙද්දී ඔෆිස් එක ගාවට ආවා. එනකොට මෙන්න මේ විදිහට කට්ටිය පොලිමේ හිටියා පාස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න. කලින් දීපු නම්බර් පිළිවෙලට පාස්පෝර්ට් එක කතා කරලා දෙනවා පිළිවෙලකට. ඊට පස්සේ අපිත් මෙන්න මේ විදිහට හවස 1:00 වගේ වෙද්දී පාස්පෝර්ට් එක අපි අතර ගන්න හම්බුණා. එතනින් පස්සේ ඉතින් වැඩේ ඉවරයි. ඔන්න ඔය විදිහට තමයි මාතරින් one day service passport හදන වැඩේ සිද්ධ වෙන්නේ. තව දෙයක් කියනවා නම් අපි ඇතුළට දෙන ඩොකියුමන්ට්ස් ඔක්කොම අපිට ආයෙ හම්බ වෙනවා මේ පාස්පෝර්ට් එකත් එක්ක. හරි යාළුවනේ, මේක වැදගත් වීඩියෝ එකක් කියලා හිතනවා. තව කෙනෙකුට ප්‍රයෝජනයක් වෙන්න මේ වීඩියෝ එකත් ෂෙයා කරන්න. Thank you.